ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ ගෙදරදී හවස තේ වෙලාවට අඩු වියදමින් රිබන් කේක් හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු මේ රසවත් කේක් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම බිත්තර දෙක අරගෙන මේ විදිහට භාජනයකට කඩලා දාලා බීටර් එකෙන් විනාඩි 2ක් 3ක් පමණ හොඳින් බීට් කරගන්නවා. මම දැන් බිත්තර මිශ්‍රණයට සීනි ටික එකතු කරගන්නයි යන්නේ. මම බ්ලෙන්ඩර් කප් එකට දාලා කුඩු කරගත්ත සීනි තමයි මේ විදිහට මේ එකතු කරගත්තේ. ඔයාලත් මේ කේක් එක හදද්දී සීනි ටික බ්ලෙන්ඩ් කරලම ගන්න. මේ විදිහට මම සීනි සහ බිත්තර ටික විනාඩි 2ක් 3ක් අතර කාලයක් හොඳින් බීට් කරගන්නවා. ඔයාලට පේනවා ඇති මේ මිශ්‍රණය හොඳින් පෙන ඇවිල්ලා උකු ගතියට හැරිලා තියෙනවා. මේ වෙලාවේදී මම පාන් පිටි ටික එකතු කරලා එයත් හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් මම වැල්ල තේ හැඳි භාගයක් එකතු කරලා එයත් හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් මම කේක් මිශ්‍රණය කොටස් දෙකකට මේ විදිහට වෙන් කරලා පැත්තකින් තියා ගන්නවා. එයින් එක් කොටසකට මම මේ වෙලාවේදී තැඹිලි පාට කලරින් බිංදු 2ක් එකතු කරලා එය හොඳින් බීට් කරගන්නවා. දැන් මම පාච්මන් පේපර් දාලා හදාගත්ත කේක් ට්‍රේ එකට මුලින්ම කලරින් යෙදූ කේක් මිශ්‍රණය එකතු කරලා මේ විදිහට හොඳින් තුනී කරගන්නවා. ඒත් එක්කම මම අනිත් කේක් මිශ්‍රණයත් මේ විදිහට කේක් ට්‍රේ එකට දාලා හොඳින් තුනී කරගෙන කේක් එකේ තියෙන වායු බුබුලු ටික මේ විදිහට ඉවත් කරගන්නවා. සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ෆ්‍රී හිට් වෙන්න තිබ්බ මගේ oven එකට මම මේ විදිහට කේක් එක දාලා විනාඩි 30ක් පමණ හොඳින් බේක් කරගන්නවා. මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත මගේ කේක් එක. ඔයාලට මේ කේක් එක බීටරයක් නැතුව බ්ලෙන්ඩර් එක උනත් පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. අපි දැන් කපලා බලමු කේක් එකේ ඇතුළ කොහොමද කියලා. මාගරින් බේකින් පවුඩර් පාවිච්චි නොකර හැදුවත් මේ කේක් එක බටර් කේක් එකක් වගේම රසට ඔයාලටත් හදාගන්න පුළුවන්. ඔයාලත් ගෙදරදී මේ විදියට හදලා රස කොහොමද කියලා කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.